මේ දවස්වල හැමෝම කතා වෙන Infinix Note 60 Pro ෆෝන් එක ඇත්තටම හොඳයිද? ඉතින් Note 50 Pro එකත් එක්ක බලද්දි මේක සෑහෙන ලොකු අප්ඩේට් එකක්. ඉතින් මේක ගැන in detail අද වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා notification all කියන බටන් එක press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඒක මට වගේම අපේ channel එකටත් කරන ලොකු උදව්වක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේක දැකපු ගමන් ඔයාලට ගොඩක් දේවල් ඔලුවට එනවා ඇති. ඉතින් මේකේ කැමරා ඩිසයින් එක ඒ වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකත් එක්ක මේකට iPhone-ish look එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ඔයාලට orange color එකේ වගේම blue color එකෙනුත් මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ මිලිමීටර් 7.45ක thickness එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරොත් මිලියම්පියර් hour 6500ක බැටරි එකක් මේ ෆෝන් එකට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේක අපිට IP64 dust and water resistant පහසුකම් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට IR blast එක, ඒ වගේම JBL tuned stereo sound එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එක අපිට අලුත් දෙයක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක Infinix series එකටම අලුත් දෙයක්. ඒක තමයි මෙන්න මේ බටන් එක. ඉතින් ඔයා මේක දැක්කම හිතනවා ඇති මේක කැමරා කන්ට්‍රෝල් බටන් එකක් කියලා. නැහැ, මේක heart rate බටන් එකක්. ඒ කියන්නේ ඔයාගේ heart rate එක, ඒ වගේම HRV එක, blood oxygen එක වගේ heart rate දේවල් ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේකේ one tap AI බටන් පහසුකමත් ලබා දීලා තියෙනවා. ඉතින් මේකේ back side එකේ plateau design එකත් එක්ක display එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ Infinix series එකෙන්ම කරපු ලොකු වෙනසක්. ඉතින් මේ ෆෝන් එකේ performance ගැන කතා කරොත් Infinix series එකෙන්ම උඩින් තියන්න පුළුවන් ෆෝන් එකක් වෙනවා. ඒකට හේතුව තමයි මෙයාලා පළවෙනි පාරට Snapdragon chipset එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් එයාලා මේකට පාවිච්චි කරලා තියෙන්නේ Snapdragon 7S Gen 4 කියන chipset එක. ඉතින් මේ chipset එකකින් දා games ඒ වගේම videos smoothly බලා ගන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඊළඟට මේකේ RAM එක ගැන කතා කරොත් 8GB RAM එකක් වගේම 256GB ROM එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකෙන් හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේක නිල වශයෙන් ලංකාවට දැන් රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කාලෙදී මේ ෆෝන් එක විකිනෙන්නේ රුපියල් 1,44,999ක් වගේ මුදලකට. ඉතින් ඊළඟට මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් බෙස්ට් ඩිස්ප්ලේ එකක් කියන්න පුළුවන්. මොකද කිව්වොත් අඟල් 6.78ක 1.5K රෙසලූෂන් එකක් එක්ක AMOLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේකේ 144 refresh rate එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේකේ nits 4500ක peak brightness level එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයාලට මේක තදවුව වුණත් කිසිම අවුලක් නැතුව යූස් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මේ ෆෝන් එකේ කැමතිම දෙයක් තමයි Apple වල තියෙන ෆීචර් එකක් මෙයාලා මේ ෆෝන් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි motion sickness relief එකක් මෙයාලා මේකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ ෆෝන් එකේ ස්මූත් ගතිය වැඩි වෙන එක. ඉතින් ඊළඟට මේකේ OS එක ගැන කතා කරොත් Android 16 OS එක මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ OS එක liquid glass එකට සමාන OS එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟට මේ ෆෝන් එකේ තියෙන වැදගත්ම දෙයක් තමයි iPhone එකත් එක්ක direct file transfer කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් මේ ෆෝන් එකේ තියෙන තවත් benefit එකක්. ඉතින් ඊළඟට ඔයාලා බලාගෙන හිටපු මේ ෆෝන් එකේ කැමරාව ගැන කතා කරලා ඉතින් මේකේ මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් වගේම 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැම් එකක්, ඒ වගේම 13 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ charging ගැන කතා කරොත් 90 watt fast charging බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම ඔයා මේක buy කරද්දී 100 watt charging adapter එකකුත් ඔයාට මේකෙන් හම්බ වෙනවා. ඒ වගේම මේකට 30 watt wireless charging support කරනවා. ඉතින් ඔන්න වීඩියෝ එකේ අවසානයටම ඇවිල්ලා තියෙන්නේ මේ price එකට මේ ෆෝන් එක ඇත්තටම වටිනවද? ඉතින් මේකේ තියෙන features එක මට මේ price එකට මේ ෆෝන් එක recommend කරන්න පුළුවන්. මොකද කිව්වොත් මේ price range එකේ තියෙන ෆෝන් එක බලද්දි මේ ෆෝන් එක perfect level එකේ තියෙනවා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් comment එකක් දාගෙන අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ දැම්ම ගිහිල්ලා subscribe කරලා notification bell icon එක තෝල් දාලා click කරන්න අමතක කරන්න එපා. ඒක මට වගේම අපේ channel එකටත් යන්න ලොකු උදව්වක්. එහෙනම් අද දවසක හම්බෙමු මේ වගේ brand new video එකකින් Kavintha Technique YouTube channel එකෙන්. Cover the day, babble in the vibe. Kavintha Technique in the balana. Now with the cake, take a adak gun, unbox karala. Review ek denawa, take
දෙකෙල